දඹුල්ල හා සීගිරිය සංචාරක කලාපයට පිවිසෙන සංචාරකීන්ට නැවුම් අත්දැකීමක් ලබා දීමේ අරමුණින් දඹුල්ල බස් ටුරන්ට් නමින් නව බස් රථ සේවාවක් පසුගියදා දඹුල්ල පැල්විහිරදී ආරම්භ වුණා. මෙහිදී සංචාරකීන්ට ආපනශාලා පහසුකම් භුක්ති විඳිමින් දඹුල්ල සීගිරිය කලාපය තුළ සංචාරය කිරීමට අවකාශය සලසා දී තිබෙනවා. මෙම බස් රථය පැල්විහිරින් ගමන් ආරම්භ කර දිගම්පත හා පිදුරංගල, කිඹිස්ස, සීගිරිය, ඉනාමලුව හරහා නැවත පැල්විහිර දක්වා පැමිණීමට නියමිතයි. ලොව බොහෝ රටවල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙම සංකල්පය භාවිතා කරනවා. ශ්‍රී ලංකාවේ දඹුල්ල සීගිරිය සංචාරක කලාපයට ප්‍රවේශ වන සංචාරකීන්ට නැවුම් අත්දැකීමක් ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. මෙම බස් ටුරන්ට් වැඩසටහන දඹුල්ලේදී මෙසේ ආරම්භ වුණා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල බස් ටුරන්ට් ආරම්භ වුණු අතර මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති WM තිලකරත්න යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්, මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සඳමාලි හේවගේ, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් NM උපේක්ෂා කුමාරි යන මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දෙස් විදෙස් සංචාරකීන්, සකුරා විලේජ් රෙස්ටුරන්ට් ආයතනයේ හිමිකරු ඇතුළු පිරිසක් සහභාගී වුණා. මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ දඹුල්ල මහනගර සභාව, ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය මත පෞද්ගලික ව්‍යවසායකයෙකුගේ මූල්‍ය දායකත්වයේ යටතේ මෙම බස් ටුරන්ට් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.